මට කියන්නකෝ ඔයාලා ටුටු කියලා වීර ගෙම්බෙක් ගැන කතාවක් අහලා තියෙනවද? ඉතින් අද කතාවේ නම තමයි ටුටු. එක්කෝමත් එක කාලෙක වනාන්තරයක පුංචි බිම් අඟලක හිටියා පුංචි කෙඹිරංචුවක්. මේ කාලේ ගොඩාක් දරුණු නියගයක් ඇවිත් මුළු වනාන්තරයම වේලිලා තිබුණේ. සාරවත්ව තිබුණු මහ පොළව සම්පූර්ණයෙන්ම ඉරිතැලිලා ගිහින් තිබුණු නිසාම මේ කෙඹිරංචුවටත් පිපාසි ඉවස ගන්න බැරුව හරිම අමාරුවෙන් හිටියේ. ඒ වගේම මුළු ඇඟම ගිනියම් වෙලා. ඇත්තටම මේක දරා ගන්න බැරි පුදුම රස්නයක්. ඇත්තටම මේක හැමෝගෙම ජීවිතය ගැන ප්‍රශ්නයක් නිසා මේ ගෙඹිරැලේ නායක ගෙම්බා මොහොතක් කල්පනා කරලා ගෙඹිරංචුවේ උන්නු වැඩිහිටි ගෙම්බොත් එක්ක කතා කරලා තමන්ගේ රැළ වෙනුවෙන් එකම එක තීරණයක් ගත්තා. ඒ වෙනත් වතුර තියෙන විලක් හොයාගෙන යන්න. ඕන් හැමෝම ලෑස්ති වුණා. කඳමලු බැඳගෙනම යන්න ලෑස්ති වුණා. ඔන්න ඔහොම එයාලා යන අතරමඟදී ටිකක් දුර හාමතේ යන මේ පුංචි ගෙඹිරැලේ ඉස්සරහින්ම ගියපු ගෙම්බෝ ටික ලොකුම ලොකු වලකට වැටුණා. අනේ ඒ වල අඩි ගාණක් යටයි. ඒක වතුර චුට්ටක්වත් නැති වේලිලා ගියපු වලක්. අනේ දෙවියනේ, අපිට නම් ගැලවීමක් නෑ. කොහොමද අපි මේකෙන් ගොඩට එන්නේ? හැමෝම එහෙම කතා වුණා. දැන් මොකද්ද කරන්නේ? අනේ අපිට මැරෙන්නයි වෙන්නේ. තවත් කෙම්බෙක් කිව්වා. ඇත්තටම ඒ වල ගොඩක් ගැඹුරුයි. උඩට පනින්න අමාරු වෙන තරම් ගැඹුරුයි. එතන හිටපු ගොඩක් ගැඹුරු තමන්ගේ ජීවිතේ අතෑරලා හිටියේ ඒ වෙනකොටත්. මොකද බැලුව බැල්මට උඩට යන්න අමාරු වලකට තමයි වැටලා තියෙන්නේ. අනික මේ නියන් සමයේ වලෙන් ගොඩට එන්න බැරි වුණොත් ඇත්තටම මැරෙන්න තමයි වෙන්නේ. ඉතින් ඔය වලට වැටුණු ගෙම්බෝ අතරින් එක ගෙම්බෙක් හිටියා. එයාගේ නම ටුටු. මේ ටුටු අනිත් අය වගේ නෙවෙයි. අනිත් ගෙම්බෝ තමන්ගේ හිතේ තිබුණ හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම අතෑරලා තිබ්බත් ටුටු එහෙම වුණේ නෑ. ටුටු ඒ වෙනකොටත් හිටියේ තමන්ගේ ඔක්කොම ශක්තිය යොදවමින් වලෙන් ගොඩට පනින්න උත්සාහ කරමින්. ඒත් එයාට බැරි වුණා උඩටම පනින්න. ඒත් එයා ආයෙම උත්සාහ කරා. මේ ටුටු උඩට පනින්න දඟලනවා දැකපු සමහරක් ගෙම්බෝ එයාට hina වුණා. විහිළු කරා. එයාගේ හිතරි දෙන්න එක එක කතා කිව්වා. ඔයා කොච්චර උත්සාහ කරත් ටුටු ඔයාට ගොඩට පනින්න නම් වෙන්නේ නෑ. බලන්නකො මේ වලේ ගැඹුර. ඔයා මේ මහන්සි වෙන්නේ බොරුවට. ඔයා ළඟ තියෙන ශක්තියත් ඇති කරගන්න තමා ඔයා ඔය හදන්නේ කියලා. උඩ හිටපු ගෙම්බෝ ටුටුට අනතුරු ඇඟෙව්වේ එහෙම. ඒත් ටුටු කොයිම වෙලාවකවත් තමන්ගේ උත්සාහයත් දැරියේ නැහැ. එයා තව තවත් උඩට තමන්ගේ උපරිම ශක්තිය යොදලා පෙන්නා. පැය කිහිපයක උත්සාහයකින් පසුව ටුටුට පුළුවන් වුණා ගොඩට එන්න. ටුටු උඩට එද්දි හැමෝම ප්‍රීතිഘോഷා කරා. සමහර ගෙම්බෝ ටුටුගෙන් ඇහුවා, ඔයා කොහොමද අනේ මෙච්චර උඩට පැන්නේ? ඒත් ටුටු සද්දයක් නැහැ. හැමෝම හිතුවේ මේ ටුටුගේ ලොකුකම කියලා. එතන හිටපු ටුටුගේ යාළුවෙක් අර ටුටුට බනින ගෙම්බෝ ළඟට ඇවිත් මෙහෙම කිව්වා. මේ ඉන්නේ ටුටු. එයාට කන් ඇහෙන්නේ නැහැ. එයා බිහිරි. ඔයාලා කියන දේවල් එයාට ඇහෙන්නේ නැහැ. ඉතින් කියන්න. ඔයාට තේරෙනවද එතන තියෙන අමුතුම දේ මොකක්ද කියලා? වල ඇතුලේ ටුටු ඉඳිද්දි එයාට කන් දෙක ඇහෙන්නේ නැති නිසා වගේම එයාගේ ඇස් දෙක විතරක් පේනුණු නිසා එයාට වලෙන් උඩ ඉන්න යාළුවෝ කියන දේවල් ඇහුනේ නැහැ. එයා දැක්කේ එයාලා එයාට ප්‍රීතිഘോഷා කරනවා කියලා. ඉතින් ඒ නිසා එයා ඒ හැමදේම තමන්ගේ හයිය කරගත්තා. මේ කතාවෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි ටුටුට කන් ඇහුනේ නැති නිසා එයාට එයාගේ වටේ ඉන්න අනිත් ගෙම්බෝ කියපු ඍණාත්මක දේවල්. ඒ කියන්නේ එයාලා කියපු ටුටුගේ ධෛර්යය අඩු කරන්න කියපු දේවල් එයාට ඇහුනේ නැහැ. ඒත් වලේ හිටපු අනිත් ගෙම්බොන්ට උඩ හිටපු ගෙම්බෝ කියපු දේවල් ඇහුණු නිසා
එයාලා උත්සාහ නොකරම පරාජය වුණා. ඉතින් ටූටූට ඕනේ උනේ දෛවය වෙනස් කරගන්න. එයාගේ ජීවිතේ බේරගන්න. එයා විශ්වාස කරා එයාට පුළුවන් බව. ඉතින් අවසානෙට එයා ඒ දේ කරා. ඔයාලා දන්නවද? අපි අපේ අරමුණට ලං වෙද්දි මේ සමාජයේ ඉන්න මිනිස්සු අපිට එක එක ඒවා කියනවා නේද? අපේ හිත වටන්න උත්සාහ කරනවා නේද? අපේ හිත බිඳලා දාන්න උත්සාහ කරනවා නේද? ඉතින් ඒ කියන ඒවා ගණන් ගන්නේ නැතුව හරියට මේ වීර ටුටුව වගේම අනිත් අය කියන දේ ඇහුනේ නෑ වගේ ඉන්න පුළුවන් නම් අපිට අපේ ගමන ඉස්සරහටම යන්න පුළුවන්. මේ අහන්නකෝ, ඔයාව හැම වෙලාවකම විශ්වාස කරන්න. කොච්චර මිනිස්සු මොන දේ ඔයාට කිව්වත්, ඔයාට බෑ කියලා කිව්වත් ඔයා විශ්වාස කරන්න. මන් දෙයක් කියන්නද? ඇත්තටම ඔයා වීරයෙක්. මේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන් විදිහේ, ඔයාගේ ජීවිතේ ඉස්සරහටම යන්න පුළුවන් විදිහේ ඔයා දක්ෂ වීරයෙක්. ඉතින් ඒක විශ්වාස කරන්න.